මේ පොඩි ප්‍රශ්නයක් තියෙන හැමදෙරෝනේ මේ නිකන් මේක අර කුතුහලයේ තියෙන ප්‍රශ්නය. දැන් අර සරගේට් කරනවනේ. දැන් තවත් කුසක් දෙනවනේ දරුවෙකුට බිහි වෙන්න. එතකොට අම්මා දැන් ඩිම්බේ කුෂුකාණු එකතු කරලා තවත් කෙනෙක්ගේ කුසකට දාලා දරුවෝ හදනවනේ. ඔව්. එතකොට හාමුදුරනේ දැන් විපාකෙන්නේ කොහොමද? කියන්නේ අනන්තරීය වෙන්නේ ඔය අම්මලා දෙන්නගෙන් කවුරු හින්දාද? ඒ ඩිම්බාණුවයි සුක්කාණුවයි ඇති අම්මයි තාත්තයි. ඒතර හාමුදුරනේ දැන් අර ඒ ඩිම්බය දුන්නට අර දැන් අර අම්මගේ ඇඟේ පෝෂණය අරන් එනකොට එයාට කාණාන්තරීය වගේම පාපයක් එනවද? ඒක හිතුණා. ඒ අම්මට හංගිහිසා කරොත් ඒ වගේම එකක් වෙන්නේ නැහැ. ඊට වඩා අඩුයි. හැබැයි ලොකු එකක් කරනවා. අපි උදාහරණයක් ගන්නමු දැන් ඔක. දැන් ඔය ළමෙක් ඉපදිලා තියෙනවා. අම්මා ඉපදිලා තියෙනවා. හැබැයි ඉපදුණු දවසේ ඉඳලාම අම්මා වෙනස්කම් හරි මොකක් හරි කරලා පුංචි අම්මා තමයි දිගටම හදාගන්න ළමයා ලොකු වෙනකම්. මේ පුංචි අම්මට හදන්න හිතුවෙත් මේ ළමයාට මොකක් හරි ගනුදෙනුවක් තියෙනවනේ. තියෙනවනේ. අර ළමයා ඔය ඔක්කොම හදලා වඩලා ඔක්කොම ලොකු කරේ මහත් කරේ ඔක්කොම අර පුංචි අම්මා. හැබැයි ලොකු වෙලා බැලුවත් අර පුංචි අම්මට ගැහුවොත් අපි කියන්නේ මෙච්චර කාලයක් හදා වඩාගෙන යන ගහවම අර ඉඳපු අර මෙතෙක් කල හිටපු ගහේ කොළ කැඩුවා වගේ වැඩක් නේ. ඔව්. මන්ට පෝෂණය කරන් දීපු එකට ගහලා මරලා මොකක් තුවාලයක් වද මහ දැවෙන්ද පාපෙන්නේ මලේ. ඔව්. යන්නේ වගේ දැන් අතර මෙහෙම තික අර ඒක හැබැයි ආනන්තරේ වෙන්නේ නැහැ ඒක. ආනන්තරේ වෙන්නේ නැහැ. ආනන්තරේ වෙන්නේ පව් අතර මහ දැවෙන්ත එකක්. ඒක කුණු මහත්යෙන් තමන් හදා වඩාගත්ත කෙනාට ගහන තරම් මානසිකත්වයක් පොඩක් කරන කොච්චර නීචද කියලා පොඩක්. ඔව්. අන්නේ නීචකම නිසා එයා මහ දැවෙන්ත පාපයක් කරගන්නෝනේ. ඒහා සමානම පාපයකටපත් වෙනවා නේද? ඔව් දැන් අද මම පෙන්නුවා දැන් අර හිරි ඔත්තප්ප කියන එක ලෞකික අර්ථයෙන් පරිහරණය කරනවා. මට බලන්න බැරි වුණා හැමෝටම පස්සේ තමයි බලන්න වෙන්නේ. දැන් මුල බලන්න මුලේ තියෙන මුල හලන්න. හිරි ඔත්තප්ප කියන එක මේ විවහාර කරනවා ලෞකික අර්ථයෙන්. මයික බලන්න. ලෞකික අර්ථයෙන් හිරි ඔත්තප්ප පරිහරණය කරනකොට දැන් අපි දැන් කොච්චර හරි කාමයට කැළැදි වුණත් තමන්ගේ අම්මා තාත්තා නංගි මල්ලි මාමා නැන්දා ඥාතිය හිතවතා තමයි ගුරුවරයා කියන ඒවත් එක ඉන්නේ නෑනේ. අපි දැන් මේ හිරියොත්ප්ප කියන අන්න ඒ මට්ටමේ ලෞකික විවහාරයක් තියෙනවානේ. අන්න ඒ වගේ එහෙම විවහාරයක් තියෙනවා ලෞකික හිරියොත්ප්ප. ඒක නිසා තමයි ලෝකේ දැන් පොඩ්ඩක් සාමකාමී යන්නේ ටිකක්. ඔව් ටිකක් සාමකාමී යනවා තමයි මේ දවස්වල. ඔය යන්නේ සාමකාමීත්වයක් තියෙන හේතුවක් කියන්නේ අර වගේ හිරියොත්ප්පයක් ලෞකික අර්ථයෙන් හරි පරිහරණය කරනවා. හැබැයි ඒක එහෙම නිවන් දකින්නේ නෑනේ. හැබැයි හිරියොත්ප්ප කියන එක හරි අර්ථයෙන් වඩලා පූර්ණ වෙලා තියෙන රහතන් වහන්සේගේ. ඒක අහන්න ඕනේ හැමදෙරෝනේ. ඔය සූත්‍ර දෙකට කඩලා පෙන්නනවා. මුල කෑල්ලේ විස්තර කරන ලෞකික අර්ථයෙන් පස්සේ විතර ලෝකෝත්තර අර්ථයෙන්. ලෝකෝත්තර අර්ථයෙන්. මම ඒක බලන්න. හිරියොත්ප්ප දෙආකාරයෙන් දකින්නවා අපි. හරි. හිරියොත්ප්ප හැදෙන්නේ අවිද්‍යාව දුරු වුණාට පස්සේ. ඒ කියන්නේ සෝවාන් වුණාට පස්සේ. එහෙමයි නේද? අවිද්‍යා සූත්‍රයේ තියෙන හිරියොත්ප්ප පටන් ගන්නෙම අවිද්‍යාව දුරු වුණාට පස්සේ. සෝවාන් වුණාට පස්සේ. එහෙනම් මේ හිරියොත්ප්ප කියන්නේ ආර්යයන් විතරක් තියෙන එකන්නේ. ආර්යයන්ට විතරයි. ඒතකොට සෝතාපන්න වෙන්න එපා. අනාර්යයොත් හිරියොත්ප්ප කියලා ලැජ්ජ බය කියලා හදාගෙන තියෙනවා. ඒ ලෞකිකේ. හැබැයි ඒ කැලල සාමාන්‍ය හොඳ එකක්. හැබැයි ලැජ්ජ බය කියලා අද අපි ගොඩාක් පුහුණු කරන්නේ මේ කෙලෙස්. ඒ කෙලෙස් ටිකම වෙනම පෙන්නුවා ෆෝබියා විදිහට. ෆෝබියා විදිහට. ඔව් කෙලෙස් කියන්නේ ෆෝබියානේ. ෆෝබියා කියන්නේ දැවැන්ත කෙලෙසක් ඒ තියෙන්නේ. මහා සාවද කෙලෙසක්. ලැජ්ජා බය කියන්නේ මහා සාවද කෙලෙසක්. ඔව්. ඒ කෙලෙස් ටික වෙනම පෙන්නුවා කෙලෙස් ලිස්ට් එකක්.